Hi guys, welcome back to my channel. අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ Centella එකේම Pormizing ampule එක ගැන රිවිව් එකක්. මේක මම යූස් කරන්න අරන් දැන් ටිකක් කාලයක් වෙනවා. ඉතින් මම දැන් මාස 4ක් විතර යූස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේක ගැනත් රිවිව් එකක් දෙන්න. මගේ honest රිවිව් එක දෙන්න. මං ගාව තියෙන්නේ 50 ml බොටල් එක. මේ විදිහට තමයි පැකේජින් එක තියෙන්නේ. මේක පින්ක් කලර් බොටල් එකක තමයි මේ විදිහට එන්නේ. මේක පින්ක් කලර් ග්ලාස් බොටල් එකක්. මේකේ ඩ්‍රොපර් එකක් තියෙනවා අපිට ඇප්ලයි කරගන්න. මේකෙන් අපිට ඩිරෙක්ට්ලි අපේ මූණට ඩ්‍රොප්ස් ඇප්ලයි කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ පෙන්නන්නම් මම කොහොමද මේක යූස් කරන්න කියලා මගේ රූටින් එකේ. ඔයාලට පේනවා ඇති මම මේ බොටල් එකම යූස් කරලා තියෙන්නේ. මුලින්ම මම ඔයාලට කියන්නම් මේ ප්‍රොඩක්ට් එක ගැන පොඩි ඩීටේල්ස් ටිකක්. මේ ප්‍රොඩක්ට් එකේ නමේ තියෙනවා වගේම මේකේ මේන් ගෝල් එක වෙන්නේ ඔයාගේ මූණේ තියෙන පෝස් ටයිට් කරන එක. ඒ කියන්නේ ඔයාගේ මූණේ තියෙනවා නම් පොඩි වලවල් සිදුරු වගේ ඒවා තියෙනවා නම් ඒවා ටයිට් කරන එක තමයි මේකේ මේන් ගෝල් එක වෙන්නේ. ඊට අමතරව මේකෙන් ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඉතින් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ සෙන්ටලා ආසියාටිකා. ඒ කියන්නේ ගොටුකොළ. ගොටුකොළ වලින් අපේ ස්කින් එකේ තියෙන ඉරිටේෂන් තියෙනවා නම් ඒවා අඩු කරනවා. ඒ වගේම අපේ ස්කින් එක කාම් කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකට. ඔයාගේ ස්කින් බැරියර් එක ප්‍රොටෙක්ට් කරන්නත් මේ සෙන්ටල් ආසියාටිකා ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාගේ මූණේ පොඩි පොඩි රතු පාට පැල්ලම් වගේ තියෙනවා නම් ඒකටත් මේ පොමයිසින් ඇම්පියුල් එක ගොඩක් හොඳයි. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි පින්ක් හිමාලයන් සෝල්ට්. මේකෙන් ඔයාගේ මූණේ තියෙන වලවල් ක්ලීන් කරනවා, ඩීටොක්සිෆයි කරනවා, ඒ වගේම පෝස් පියුරිෆයි කරනවා. ඔයාගේ ස්කින් එක ඔයිලි ස්කින් එකක් නම් මේකෙන් ඔයාගේ ස්කින් එකේ තියෙන ඔයිලිනස් එක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ පෙප්ටයිඩ්ස් වර්ග 9ක් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ ස්කින් එකේ තියෙන කොලජන් බූස්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්කින් එකේ තියෙන ඉලාස්ටිසිටි එක ඊළඟට ඔයාගේ ස්කින් එක හොඳ ටයිට් කරන්න පුළුවන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්. මම දැන් පෙන්නන්නම් මගේ ස්කින් කෙයාර් රූටින් එකේ මම මේක කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් මුලින්ම අපි මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. මම යූස් කරන්නේ මෙතන කොසාරෙක්ස් එකේ good morning gel cleanse එක. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට ඔයාගේ ෆේස් වොෂ් එක නැත්නම් ක්ලෙන්ස් එක ඔයාලට මෙතන යූස් කරන්න පුළුවන්. මම මේ දවස්වල යූස් කරන කොසාරෙක්ස් එකේ ෆේස් වොෂ් එක ගැනත් මම රිවිව් එකක් දාලා තියෙනවා. ඉතින් මම ඒකේ ලින්ක් එකක් දාන්නම් ඕන්නම් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ කතා කරන ස්කින් 1004 එකේ පෝමයිසිං ලයින් එකක්ම තියෙනවා. ඉතින් මේ ඇම්පියුල් එකට අමතරව ඒකේ පෝමයිසිං ක්ලෙන්ස් එක තියෙනවා, ඊළඟට ටෝන් එක තියෙනවා, ඊට පස්සේ ජෙල් ක්‍රීම් එක තියෙනවා, ඊට පස්සේ මම දැක්ක තව ක්ලේ මාස්ක් එකකුත් මේ පෝමයිසිං ලයින් එකේ තියෙනවා. ඉතින් ඔයාලා ඒවා යූස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහට අඩුම තරමේ විනාඩියක්වත් අරගෙන ඔයාගේ මූණ, ඔයාගේ බෙල්ල හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න කලින්. ඔයා යූස් කරන ක්ලෙන්ස් එකෙන් ඔයාගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට ඔයාට පෝමයිසිං ඇම්පියුල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මං කියන්නම් දැන් මොන වගේ ස්කින් ටයිප් එකකටද මේ ඇම්පියුල් එක යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් මේන්ලි මේක ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් යූස් කරන්න පුළුවන්. ඒ වගේම නෝමල් ස්කින් එකකට කොම්බිනේෂන් ස්කින් එකකට උනත් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් ඒත් මේ ඇම්පියුල් එක යූස් කරන්න පුළුවන්. මොකද මේකේ තියෙන්නේ කාමින් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒක රිපෙයාර් කරගන්න මේ ඇම්පියුල් එකෙන් ඔයාට උදව් වෙනවා. මූණ හොඳට ක්ලෙන්ස් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ ටිෂු එකකින් එහෙම නැත්නම් හොඳ පිරිසිදු ටවල් එකකින් ඔයාගේ ෆේස් එක ඩ්‍රයි කරගන්න. මම මේ ප්‍රොඩක්ට් එක ගොඩක් වෙලාවට නයිට් ටයිම් රූටින් එකට තමයි ඇඩ් කරගත්තේ. මේක ගොඩක් ලයිට් වේට් ටෙක්ස්චර් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා ඔයිලි ස්කින් එකකට හොඳටම සූට් වෙනවා. මම මේ ප්‍රොඩක්ට් එකේ අන්තිම ටික යූස් කරන්නේ දැන් මම මේ මුළු බොටල් එකම යූස් කරලා ඉවරයි.
මේ විදිහට මූණට ඩ්‍රොප්ස් 3ක් තමයි මම ඩේලි යූස් කරේ. ඉතින් මේක ගැන මගේ ඔනස් රිවිව් එක කිව්වොත් එහෙම මගේ ස්කින් එක ඇත්තටම ස්මූත් වුණා. ඒ කියන්නේ පොඩ්ඩක් ක්ලියර් වුණා වගේ මට තේරුණා. හැබැයි මේක එක දිගට යූස් කරන්න ඕනේ. සතියෙන් දෙකෙන් රිසල්ට් එකක් ගන්න අමාරුයි. ඉතින් මම මාස 4ක් විතර යූස් කරාට පස්සේ තමයි මට වෙනසක් තේරුණේ. ඉතින් මගේ ස්කින් එක පොඩක් ක්ලියර් වුණා. ඒ වගේම මගේ පෝස් වල සයිස් එකත් චුට්ටක් අඩු වුණා කියලා මට හිතෙනවා. හැබැයි ඒක ගොඩක් ලොකුවට වෙනසක් දැනෙන්නේ නැහැ පෝ සයිස් එකේ නම්. ඒ වුණාට ස්කින් එක රිපෙයාර් කරගන්න ඒ වගේම ඔයාගේ ස්කින් එක කාම් කරගන්න මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි කියලා මට හිතුණා. මම මේක තමයි මුලින්ම පර්චේස් කරේ. හැබැයි මේකට පස්සේ මම ස්කින් 1004 එකේම ටෝන් බ්‍රයිට්නින් ඇම්පියුල් එක යූස් කරා. ඉතින් ඒ දෙක එකට යූස් කරද්දි මට හොඳ රිසල්ට් එකක් තිබ්බ කියලා මට හිතෙනවා. මම මේක ගත්තේ ඇත්තටම ගොඩක් රිවිව්ස් බලලා. ඉතින් ගොඩක් අය හොඳයි කියලා දාලා තිබ්බා. ඒ නිසා තමයි මමත් ගත්තේ. ඉතින් මට මේ ප්‍රොඩක්ට් එක හොඳයි. ඔයාලත් මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා තියෙනවා නම් නැත්නම් මේ ප්‍රොඩක්ට් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Thank you so much for watching the video. Bye.